ආයුබෝවන් අට ශ්‍රේණියේ දූල පුතාලා හැමෝටම. අට ශ්‍රේණියේ පුරවැසි අධ්‍යාපනයේ පාඩම් යටතේ දෙවන පාඩම ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජය මෙහිදී සාකච්ඡා කරනු ලබනවා. මෙම පාඩම මාතෘකා කිහිපයකින් සමන්විත වන අතර ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ, ළමා අයිතිවාසිකම් හා යුතුකම්, චිත්තවේග, නායකත්වයේ අවශ්‍යතාවය සහ නායකත්ව ගුණාංග යන මාතෘකා ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදී දිවි පැවැත්මක් සඳහා පසුබිම අපි සාකච්ඡා කරනු ලබනවා. ප්‍රජාතන්ත්‍රවාදය මේ වචනය පුතාල විවිධ අවස්ථාවල සමාජයේදී, මාධ්‍යවලදී මෙන්ම පාසල් විෂය නිර්දේශය තුලද අසා තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය ඇසූ පමණින්ම අපට මතකයට එන්නේ පාලන ක්‍රමයක්. ඒත් ප්‍රජාතන්ත්‍රවාදයේ පාලන ක්‍රමයක් විතරක්ම නෙමෙයි. ඒ ජීවන ක්‍රමයක්ද වෙනවා. පුතාලට මතකද ප්‍රජාතන්ත්‍රවාදයේ ආරම්භය අපි 7 ශ්‍රේණියේ ඉතිහාසයේ විෂය යටතේ ඉගෙන ගත්තා. යුරෝපයේ පැරණි ශිෂ්ටාචාර පාඩම යටතේ ග්‍රීසියේ පැවති නගර රාජ්‍යයේ මතකයට නගා ගන්න. මේවා පෞර රාජ්‍ය නමින්ද හඳුන්වනු ලැබුවා. ග්‍රීක පෞර රාජ්‍යවල පුරවැසියන්ට දේශපාලන අයිතිවාසිකම් ලැබී තිබුණා. මෙම නගරවල ජනගහනය සීමිත වීම නිසා ඇතැන්ස් රාජ්‍යයේ පුරවැසියන් සියලු දෙනාම එක තැනකට එකතු වී සාකච්ඡා කර දේශපාලන තීන්දුව අරගනු ලැබුවා. පුරවැසියන් තමන්ම පාලන කටයුතු වලට සම්බන්ධ වීම ඍජු ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හඳුන්වනු ලැබුවා. නූතන ලෝකයේ ක්‍රියාත්මක වන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට පදනම වැටුනේ මේ ආකාරයට. ඒ වගේම තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ජීවන ක්‍රමයක්. අපි සමාජයේ ජීවත් වෙන්නේ කණ්ඩායමක් විදියට. ජන සමාජයක් ලෙසට. කාටවත් බෑ තනියම ජීවත් වෙන්න. අපි හැමෝටම අනිත් අයගේ උදව් උපකාර වගේම සහයෝගය වැදගත්. මේ ආකාරයට තවත් අය සමග එක්ව කටයුතු කිරීමේදී අන් අයගේ මතවලට ගරු කරන්න, ඒ මත ඉවසන්න, සාධාරණත්වයේ සමානාත්මතාවයේ යුතුව කටයුතු කරන්න අපට සිදු වෙනවා. මේ අනුව ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ජීවන ක්‍රමයක්ද බව ඔබට වැටහෙනවා ඇති. අපි දැන් බලමු ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කුමක්ද කියලා. නිදහස හා සමානාත්මතාවය පදනම් කරගනිමින් සහයෝගයෙන් යුතුව කටයුතු කරන, බහුතර මතයට ගරු කරන, ස්වයං විනයකින් හෙබි සම්මුතියෙන් තීරණවලට එළඹෙන සමාජයක් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක නිදහස හා සමානාත්මතාවය, බහුතර මතයට ගරු කිරීම, ස්වයං විනය, සම්මුතියෙන් තීරණවලට එළඹීම වැනි ලක්ෂණ දකින්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදය පාලන ක්‍රමයක් මෙන්ම ජීවන ක්‍රමයක්ද වන බව මේ අනුව අපි හඳුනා ගනු ලැබුවා. ඇයි අපි ප්‍රජාතන්ත්‍රවාදයේ ජීවන ක්‍රමයක් ලෙස දකින්නේ? අපේ ජන සමාජයේ බොහෝ ස්ථානවල ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන් ක්‍රියාත්මක වන ආකාරය අපට දකින්න පුළුවන්. පවුල වගේම පාසලත් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ දැකිය හැකි ස්ථාන කීපයක්. පවුල ඔයාලා හැමෝම මුලින්ම සමාජිකත්වයේ ලබාගත් සමාජ ආයතනය. ඒ වගේම තමයි ඕනෑම සමාජයක දැකිය හැකි කුඩාම, මූලිකම හා වැදගත්ම තැනුම් ඒකකය පවුල. අපේ පවුල පිළිබඳව අප 7 ශ්‍රේණියේදී ඉගෙන ගනු ලැබුවා. සමාජයක පවුල් වර්ග දෙකක් හඳුනා ගන්න පුළුවන්. ඒ න්‍යෂ්ටික පවුල හා විස්තෘත පවුල වශයෙන්. න්‍යෂ්ටික පවුල ලෙස අපි හඳුන්වන්නේ දෙමාපියන් හා ඔවුන්ගේ දරුවන් පමණක් එක නිවසක එකට ජීවත් වන පවුල්. මෙවැනි පවුල්වල පරම්පරා දෙකකට අයත් සමාජිකයින් ජීවත් වෙනවා. විස්තෘත පවුල් ලෙස හඳුන්වනු ලබන්නේ දෙමාපියන් ඔවුන්ගේ දරුවන්ට අමතරව මව් පාර්ශවයේ හෝ පිය පාර්ශවයේ ඥාතීන් එක නිවසක ජීවත් වන පවුල්. මෙවැනි පවුල්වල පරම්පරා 3ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවකට අයත් පිරිසක් ජීවත් වෙන්න පුළුවන්.
මීළඟට බලමු අපි පවුල තුල දැකිය හැකි ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ පිළිබඳව. පවුල තුල දැකිය හැකි ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ. ඒ යටතේ ආදරය හා රැකවරණය නොඅඩුව ලැබීම. පවුල ආදරය හා රැකවරණය හොඳින්ම ලබා දෙන සමාජ ආයතනය. සාකච්ඡා මගින් තීරණවලට එළඹීම. පවුලේ සියලු දෙනාම සාකච්ඡා කර තීරණවලට එළඹෙන්න පුළුවන්. අපි පවුල තුල සාකච්ඡා කර තීරණවලට එළඹීම ක්‍රියාත්මක කරනවා. සාමකාමීව ගැටලු निराකරණය කර ගැනීම. පවුල තුල ගැටලු निराකරණය කරන්නේ සාමකාමීව. ගැටලු निराකරණයේදී වැඩිහිටියන්ගේ දෙමව්පියන්ගේ අත්දැකීම් වැදගත් වෙනවා. සාමූහිකව නිවසේ කටයුතු වලට හවුල් වීම. පවුල සාමූහිකව කටයුතු කරන තැන. සියලු සමාජිකයින්ගේ කාර්යයන්ට අන් අයගේ සහයෝගය නොමදව ලැබෙනවා. සමානාත්මතාවයෙන් කටයුතු කිරීම. පවුලක සමානාත්මතාවය දැකිය හැකි හොඳ ගුණාංගයක්. ඔයාලා අහලා ඇති වෙරළු ගෙඩිය හරි අඩකට බෙදාගෙන කොටසක් එයින් දෙගුරුන්ටත් තබාගෙන යන ගීතය. සමානාත්මතාවය පවුලක ක්‍රියාත්මක වීමට මෙය කදිම නිදසුනක්. අන් මත ඉවසීම හා සවන් දීම. අන් අයගේ මත ඉවසීම, දෙමාපිය මතයට ගරු කිරීම පවුල තුල දකින්න පුළුවන්. දෙමාපිය වැඩිහිටි නායකත්වයට ගරු කිරීම. පවුල තුල නායකත්වයට ගරු කිරීම සිදු වෙනවා. අපේ සමාජය පීතෘ මූලික සමාජයක්. පියාගේ නායකත්වයට හැමෝම අවනතයි. පියා නිවසේ නොමැති අවස්ථාවල මව නායකත්වයට පත් වෙනවා. තම අයිතිවාසිකම් භුක්ති විඳිමින් යුතුයකම් ඉටු කිරීම. පවුල තුල හැම සමාජිකයෙකුටම අයිතිවාසිකම් හිමි වෙනවා. මෙම අයිතිවාසිකම් භුක්ති විඳීමේදී යුතුයකම් ඉටු කිරීමත් ඉතා වැදගත්. මේ අනුව පවුල තුල දැකිය හැකි ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ පිළිබඳව ඔබට යම් අවබෝධයක් ලැබෙන්නට ඇති. දැන් පුතේ අපි බලමු පාසල ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයක් වෙන්නේ කොහොමද කියලා. පාසල පවුල හැරුණු විට දරුවෙකුට සමීපතම ආයතනය. දරුවෙකු ළමා වියේ සිට යොවුන් විය දක්වා පාසල් ශිෂ්‍යයෙකු හෝ ශිෂ්‍යාවක ලෙස කාලය ගත කරනවා. අවුරුදු 6 දී පමණ පාසලට ඇතුළත් වන දරුවන් අවුරුදු 18 පමණ වන තෙක් පාසලේ සමාජිකයෙකු බවට පත් වෙනවා. මෙම කාලය තුල පාසල් දරුවෙකු ශිෂ්‍යයෙකු හෝ ශිෂ්‍යාවක ලෙස දැනුම, ආකල්ප, කුසලතා මෙන්ම අත්දැකීම් සමුදායක් පාසල තුලින් තම ජීවිතයට එකතු කර ගන්නවා. පාසල ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයක්ද? ඔව්. ඇත්තටම පාසල ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයක් ලෙස හඳුන්වන්න පුළුවන්. පාසල තුල ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ බොහොමයක් ක්‍රියාත්මක වෙනවා. එහෙමනම් අපි දැන් බලමු පාසල තුල ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ මොනවද කියලා. ඒ යටතේ පළමුවෙන්න සාකච්ඡා මගින් නිවැරදි තීරණවලට එළඹීම. පාසල තුල ගනු ලබන බොහොමයක් තීරණ කිහිප දෙනෙකුගේ හෝ සමූහයක සාකච්ඡාවක ප්‍රතිඵලයක්. පාසලේ ක්‍රියාත්මක වන සෑම කටයුත්තකදීම ඊට අදාළ පාර්ශවයන් එකතු වී සාකච්ඡා කර තීන්දුව තීරණවලට එළඹෙනවා. නිදසුන් ලෙස නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක් සලකා බලමු. මෙහිදී විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පතිවරුන් ප්‍රධානත්වයෙන් අංශ ප්‍රධාන ගුරුවරු, ශ්‍රේණි ප්‍රධාන ගුරුවරු, විශේෂයෙන්ම ක්‍රීඩා ගුරුවරු මෙන්ම ක්‍රීඩා අංශය එකතු වී සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි තීන්දුව තීරණවලට එළඹෙන්නේ. පාසල තුළ දක්නට ලැබෙන මීළඟ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණය තමයි සෑම දෙනාගේම කැමැත්ත මත විමසීම හා එකඟ වීම. සාකච්ඡා කිරීමෙන් අනතුරුව බහුතර කැමැත්තට අනුව නිගමනවලට එළඹීම මෙහිදී අපට දකින්න පුළුවන්. තුන්වැන්න නායකත්වයට ගරු කිරීම. පාසල තුළ නායකත්වය ප්‍රබලව ක්‍රියාත්මක වෙනවා. පාසලේ නායකයා වන්නේ විදුහල්පතිවරයා. විදුහල්පතිවරයාගේ සිට
නියෝජ්‍ය විදුහල්පති, සහකාර විදුහල්පති, අංශ ප්‍රධාන ගුරුවරු, ශ්‍රේණි භාර ගුරුවරු, පන්ති භාර ගුරුවරු, ශිෂ්‍ය නායකින් හා පන්ති නායකින් ලෙස නායකත්වය ධූරාවලි ඔස්සේ ඉහළ සිට පහළට ගමන් කරනවා. විදුහල්පතිවරයාගේ නායකත්වයට පාසලේ සියලු සමාජිකයින් ගරු කිරීම මෙන්ම අවනත වීමද කැපී පෙනෙන ලක්ෂණයක්. සහයෝගයෙන් කටයුතු කිරීම පාසල තුළ දක්නට ලැබෙන තවත් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක්. විෂයානුබද්ධ මෙන්ම විෂය සමගාමී සියලු කටයුතුවලදී පාසලේ සියලුම අංශ හා විවිධ නිලයන් දරන විවිධ පිරිස සිසු දරුවන් හා සහයෝගයෙන් කටයුතු කිරීම පාසලේ දැකිය හැකියි. අධ්‍යාපනය භෞතික සම්පත්, පෙළපොත්, නිල ඇඳුම්, පුස්තකාල, ක්‍රීඩා හා වෙනත් පහසුකම් සමානව ලැබීමත් පාසල තුළ දක්නට ලැබෙන ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ වලින් එකක්. අධ්‍යාපනය මෙන්ම පාසලට අයත් විවිධ භෞතික සම්පත් තියෙනවා. පෙළපොත්, නිල ඇඳුම්, පුස්තකාල, විද්‍යාගාර පහසුකම්, පරිගණකගාර, ක්‍රීඩා පිට්ටනිය හා ක්‍රීඩා උපකරණ යනාදී සියලු පහසුකම් හැම දරුවෙකුටම භුක්ති විඳීමට සමාන හැකියාවක් පාසලේදී ලැබෙනවා. පාසල තුළ දක්නට ලැබෙන තවත් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් ලෙස උපේක්ෂාවෙන් ජය පරාජය භුක්ති විඳීම හා සාමකාමීව ගැටලු निराකරණය කර ගැනීම හඳුන්වන්න පුළුවන්. ජය පරාජය උපේක්ෂාවෙන් විඳ දරා ගැනීමට පුහුණු කිරීමේ කදිම ආයතනයක් තමයි පුතේ පාසල. නිදසුන් ලෙස හිතන්න, ඔබේ පවුලේ ඉන්නේ අඩු සමාජික සංඛ්‍යාවක්. ක්‍රීඩාවක් කළත් ඔයා එක්කෝ තමන්ගේ පවුලේදී පළමුවෙනියා. නැතිනම් දෙවනියා හෝ තුන්වෙනියා. මේ ආකාරයට පහසු ජයක් ලබා ගන්න ඔයාලට පවුලේ සමාජිකයින් සමග පුළුවන්. ඒත් පාසලේදී සමවයස් කණ්ඩායමක් වැඩි සමාජිකත්වයක් අතරේ ජය ලබා ගන්න හැම විටම අපහසුයි. ක්‍රීඩාවකදී වගේම වාර විභාගයේදීත්, තරඟාවලියකදීත්, විවාදයකදීත් අපට ජය වගේම පරාජයත් ලබන්න සිදු වෙනවා. මේ නිසා ජීවිතයේ ජය මෙන්ම පරාජයද උරුම බව තේරුම් ගැනීමටත් ඒ දෙස උපේක්ෂාවෙන් බැලීමටත් පාසලේදී අපි ඉගෙන ගන්නවා. පාසල තුළ දක්නට ලැබෙන තවත් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් විදියට සමිති සමාගම්වල තනතුරු ලබා ගැනීම, අදහස් ප්‍රකාශ කිරීම හා ඡන්දය ලබා දීම හඳුන්වන්න පුළුවන්. සමිති සමාගම්වල සමාජිකත්වයේ දැරීමත්, ඒවායේ විවිධ තනතුරු දැරීමත්, එම තනතුරට හිමිවන වගකීම් දරා සිටීමත්, සමාජිකයෙකු ලෙස තම අදහස් ප්‍රකාශ කිරීමට මෙන්ම අන් අයට සවන් දීමටත් පාසලේදී අපි ඉගෙන ගන්නවා. ඒ වගේමයි සමිති සමාගම්වල විවිධ තනතුරු ප්‍රදානයේදී ඡන්දය ලබා දීමටත්, ඡන්දය ලබා ගැනීමටත්, බහුතර මතයට ගරු කිරීමටත් යනාදී ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණවලට අනුගත වීමට පාසල විසින් දරුවෙකුට අවස්ථාව ලබා දෙනවා. මීට අමතරව පුතේ පාසල තුල පවතින පොදු නීති රීති, සම්ප්‍රදායන් පිළිගැනීම හා ආරක්ෂා කිරීමත් පාසල තුල දක්නට ලැබෙන ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක්. ඔව් පුතේ, ඉහත ආකාරයට ඔයාලා දන්නවා පාසල කියන්නේ නීති පද්ධතියක් ක්‍රියාත්මක වන සමාජ ආයතනයක්. ඒ වගේමයි හැම පාසලකම සුවිශේෂී සම්ප්‍රදායන් දක්නට ලැබෙනවා. පාසල තුල පනවා ඇති නීති හා සම්ප්‍රදායන් පිළිගැනීමටත්, ඒවාට අනුගත ශිෂ්‍යයෙකු ලෙස ක්‍රියා කිරීමටත්, එම අංශ ආරක්ෂා කිරීමටත් යනාදී ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ පිළිබඳව ඔයාලා පාසලේදී පුරුදු පුහුණු වෙනවා. ඉහත ආකාරයෙන් පුතේ ඔයාලා දන්නවා පාසල කියන්නේ නීති පද්ධතියක් ක්‍රියාත්මක වන සමාජ ආයතනයක් බව. ඒ වගේමයි හැම පාසලකම සුවිශේෂී සම්ප්‍රදායන් දක්නට ලැබෙනවා. පාසල තුල පනවා ඇති නීති රීති හා සම්ප්‍රදායන් පිළිගැනීමටත්, ඒවාට අනුගතව ශිෂ්‍යයෙකු ලෙස ක්‍රියා කිරීමටත්, එම අංග ආරක්ෂා කිරීමටත් යනාදී
ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ පිළිබඳව ඔයාලා පාසලේදී පුරුදු පුහුණු වෙනවා. ඉහත සියලු ලක්ෂණ සලකා බැලීමේදී පුතාලට ඉතාමත් පැහැදිලි පාසල ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන් ක්‍රියාත්මක වන සමාජ ආයතනයක් බව. මීළඟට අපි බලමු ප්‍රජාතන්ත්‍රවාදී ජීවන ක්‍රමයක් හුරු කිරීම සඳහා පාසල තුළ ක්‍රියාත්මක වන විෂය සමගාමී ක්‍රියාකාරකම් පිළිබඳව. ඒ යටතේ සාහිත්‍ය සමිති, ආගමික සමිති, ක්‍රීඩා සමිති වැනි විෂයානුබද්ධ සමිති පැවැත්වීම. ශිෂ්‍ය නායක, පන්ති නායක, ක්‍රීඩා නායක වැනි වගකීම් පවරා දීම. ජාතික උත්සව, ආගමික උත්සව, ක්‍රීඩා උත්සව, සංස්කෘතික උත්සව සංවිධානය කිරීම. නර්තනය, ගායනය, වාදනය, චිත්‍ර ඇඳීම, සාමාන්‍ය දැනුම, රචනා, වාද විවාද වැනි තරඟ සංවිධානය කර පැවැත්වීම. ශිෂ්‍ය බට, පරිසර නියමු, බාලදක්ෂ, ප්‍රථමාධාර සේවා යනාදිය පිළිබඳව පුහුණුවීම් හා අත්දැකීම් ලබා දීම. අධ්‍යාපන චාරිකා, ශේෂ්ත්‍ර චාරිකා, ගවේෂණ චාරිකා, විනෝද චාරිකා යනාදිය සංවිධානය කිරීම. පාසල් විෂය මාලාව ක්‍රියාත්මක කිරීමට අමතරව ඉහත ආකාරයක පාසලක විෂය සමගාමී ක්‍රියාකාරකම් රැසක් වර්ෂය පුරා ක්‍රියාත්මක වෙනවා පුතාලා දන්නවා. ඉහත ක්‍රියාකාරකම් මගින් කණ්ඩායමක් සමග කටයුතු කිරීම, ඇහුම්කන් දීම, පොදු මතයට ගරු කිරීම, සාකච්ඡා කර නිගමනවලට එළඹීම, නායකත්ව ගුණාංග, නායකත්වයට අවනත වීම, සම අවස්ථා හිමිවීම, සමානාත්මතාවය වැනි ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ නිරාසයෙන්ම සිසුන් තුළ වර්ධනය වෙනවා. ඉහත සියලු තොරතුරු වලට අනුව පාසල් විෂය මාලාව ක්‍රියාත්මක කිරීමට අමතරව ඉහත ආකාරයට පාසලක විෂය සමගාමී ක්‍රියාකාරකම් රැසක් වර්ෂය පුරා ක්‍රියාත්මක වන බව පුතාලා දන්නවා. ඉහත ක්‍රියාකාරකම් මගින් කණ්ඩායමක් සමග කටයුතු කිරීම, ඇහුම්කන් දීම, පොදු මතයට ගරු කිරීම, සාකච්ඡා කර නිගමනවලට එළඹීම, නායකත්ව ගුණාංග, නායකත්වයට අවනත වීම, සම අවස්ථා හිමිවීම, සමානාත්මතාවය වැනි ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ නිරායාසයෙන්ම සිසුන් තුළ වර්ධනය වෙනවා. ඉහත සියලු තොරතුරු වලට අනුව පාසල ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයක් බවත් ඒ තුළ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ රැසක් ක්‍රියාත්මක වන බවත් පුතාලට තේරුම් ගන්න පුළුවන්. ළමා අයිතිවාසිකම් සහ යුතුකම් සම්බන්ධයෙන් ඊළඟට සාකච්ඡා කරමු. ළමා අයිතිවාසිකම් පිළිබඳව අද ලොව පුරා කතාවට ලක් වෙනවා. ඒ වගේම ළමා අයිතිවාසිකම් කඩවීම සම්බන්ධව විවිධ පුවත් නන් දෙසින් නොඑක්වර අපට අහන්න ලැබෙනවා. මේ නිසාම ළමා අයිතිවාසිකම් පිළිබඳව ළමයින් ලෙස ඔයාලා දැනුවත් විය යුතු වෙනවා. ළමයින් යනු කවුරුන්ද? එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට අනුව වයස අවුරුදු 18 සම්පූර්ණ නොකළ පුද්ගලයෝ ළමයින් ලෙස පිළිගනිති. පුතාලට මතකයි නේද? එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට අනුව වයස අවුරුදු 18 සම්පූර්ණ නොකළ පුද්ගලයෝ තමයි ළමයින් ලෙස පිළිගන්නේ. මොනවද ළමා අයිතිවාසිකම් කියලා අපි හඳුන්වන්නේ? ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව සෑම ළමයෙකුටම හිමිවන අයිතිවාසිකම් ළමා අයිතිවාසිකම් ලෙස හඳුන්වනු ලබනවා. මතක තියාගන්න, ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව සෑම ළමයෙකුටම හිමිවන අයිතිවාසිකම් ළමා අයිතිවාසිකම් ලෙස හඳුන්වනු ලබනවා.
ළමා අයිතිවාසිකම් පිළිබඳව ක්‍රියා කරන ජාත්‍යන්තර ආයතනය වන්නේ යුනිසෙෆ් ආයතනයයි. ළමා අයිතිවාසිකම් ප්‍රධාන තේමා 4ක් යටතේ වර්ග කර කතා කරන්න පුළුවන්. ඒ යටතේ පළමුවැන්න ආරක්ෂාවට ඇති අයිතිය. ඕනෑම ළමයෙකුට ආරක්ෂාකාරීව ජීවත් වෙන්න අයිතිය ලබා දී තියෙනවා. ඒ වගේමයි සහභාගීත්වයට ඇති අයිතිය. මීට අමතරව සංවර්ධනයට ඇති අයිතිය සහ පැවැත්මට ඇති අයිතිය ලෙස වර්ග 4කට දක්වා තිබෙනවා. මේ අනුව ආරක්ෂාවට ඇති අයිතිය, සහභාගීත්වයට ඇති අයිතිය, සංවර්ධනයට ඇති අයිතිය, පැවැත්මට ඇති අයිතිය ලෙස ළමා අයිතිවාසිකම් ප්‍රධාන තේමා 4ක් යටතේ වර්ග කරන්න පුළුවන්. එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය පූර්විකාවකින් සහ වගන්ති 54කින් සමන්විත වෙනවා. මතක තියාගන්න. එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය පූර්විකාවකින් සහ වගන්ති 54කින් සමන්විතයි. ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ අනුගමනය කිරීමට එහි සමාජිකත්වයේ දරන සෑම රාජ්‍යයක්ම බැඳී සිටිනවා. ඒ වගේමයි ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර ආයතනය වන්නේ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදල. එය යුනිසෙෆ් ආයතනය ලෙස හඳුන්වනු ලබනවා. මෙහි පුතාලට දකින්න පුළුවන් යුනිසෙෆ් ආයතනයේ ලාංඡනය. මෙම දැක්වෙන්නේ යුනිසෙෆ් ආයතනයේ ලාංඡනය. ළමා අයිතිවාසිකම් භුක්ති විඳීමේදී වැදගත් වන කරුණු කිහිපයක් තිබෙනවා. ඒ යටතේ ළමයින් තම අයිතිවාසිකම් භුක්ති විඳින සෑම අවස්ථාවකදීම තම යුතුයකම් ඉටු කිරීමට වග බලාගත යුතු වෙනවා. අපට ළමයෙකු ලෙස හිමිවන අයිතිවාසිකම් භුක්ති විඳින හැම අවස්ථාවකදීම පුතේ අපි අපේ යුතුයකම් ඉටු කිරීමට වග බලාගත යුතුයි. අයිතිවාසිකම් හා යුතුයකම් එකිනෙකට බැඳී පවතිනවා. හැම අයිතිවාසිකමක්ම යුතුයකමක් සමග බැඳී පවතින බව මින් අදහස් වෙනවා. අයිතිවාසිකම් භුක්ති විඳින මෙන්ම යුතුයකම් ඉටු කිරීමද සමාජයේ යහපැවැත්ම සඳහා අනිවාර්යයෙන්ම බලපානවා. මීට අමතරව යුතුයකම් වලින් තොරව අයිතිවාසිකම් අර්ථ විරහිතයි, ආත්මාර්ථකාමී ලෙස හඳුන්වනු ලබනවා. අපි අපේ අයිතිවාසිකම් භුක්ති විඳීමේදී යුතුයකම් ඉටු නොකිරීම ආත්මාර්ථකාමී වීමක් ලෙස හඳුන්වන්න පුළුවන්. ළමා අයිතිවාසිකම් පිළිබඳව අපි මොනතරම් කතා කළත් ළමා අයිතිවාසිකම් කඩවන මෙන්ම ළමයින් නොයෙක් වද හිංසනයන්ට ගොදුරු වන අවස්ථා ලොව පුරා අපට අසන්න ලැබෙනවා. වර්තමාන සමාජය තුළ ළමයින්ට මුහුණ දීමට සිදුවන විවිධ ගැටලු පිළිබඳව පුතාලා දන්නවා. ඒ යටතේ දරුවන්ට හිංසා කිරීම, නොයෙකුත් අපචාර ක්‍රියාවන්ට දරුවන් යොදවා ගැනීම, ශ්‍රමිකයින් ලෙස දරුවන් යොදා ගැනීම සහ විවිධ අත්වරවලට ලක්වීම හඳුන්වා දෙන්න පුළුවන්. ළමා අයිතිවාසිකම් හා යුතුයකම්. මෙහි පළමු වන තීරයේ ළමා අයිතිවාසිකම් සඳහන් වන අතර දෙවන තීරයේ අදාළ අයිතිවාසිකම් හා බැඳී යුතුයකම් සඳහන් වෙලා තියෙනවා. ඒ යටතේ අධ්‍යාපනය ලැබීම ළමා අයිතිවාසිකමක්. ඒ හා බැඳී යුතුයකම් වන්නේ හොඳින් අධ්‍යාපන කටයුතු වල නිරත වීම, ගුරු දෙගුරුන්ට ගෞරව කිරීම, පාසලේ විනය, නීති රීති හා සම්ප්‍රදායන් ආරක්ෂා කිරීම. සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීම ළමා අයිතිවාසිකමක්. ඒ යටතේ යුතුයකම් ලෙස පෞද්ගලික සෞඛ්‍ය පිළිබඳව දැනුවත් වීම, යහපත් සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම, සෞඛ්‍ය පුරුදු පිළිබඳව අන් අය දැනුවත් කිරීම හඳුන්වා දෙන්න පුළුවන්. සමාජ සුරක්ෂිතතාවයෙන් ප්‍රතිලාභ ලබා ගැනීම ළමා අයිතිවාසිකමක් ලෙස ඔබේ අයිතියක්. ඒ යටතේ ඔබේ යුතුයකම් වන්නේ සමාජ සුරක්ෂිතතාවය වෙනුවෙන් දායක වීම හා
සමාජ සුරක්ෂිතතාවය පිළිබඳව අන් අයද දැනුවත් කිරීමයි. ආගමික විශ්වාස දැරීමේ නිදහස ළමා අයිතියක්. ඒ හා බැඳී යුතුකම් වන්නේ ආගමානුකූල හා යහපත් දිවි පැවැත්මක් ඇති කර ගැනීම, අන් අයගේ ආගමික විශ්වාසයන්ට ගරු කිරීම යනාදියයි. මීට අමතරව නිදහස් අදහස් ප්‍රකාශ කිරීම ළමා අයිතිවාසිකමක්. ඒ වගේමයි සත්‍ය කරුණු ප්‍රකාශ කිරීම, අන් අයට හානියක් සිදු නොවන අයුරින් අදහස් ප්‍රකාශ කිරීම ඔබේ යුතුකමක්. මිත්‍ර සම්බන්ධතා පැවැත්වීම ළමා අයිතිවාසිකමක්. යටතේ නැනවත්ව මිතුරන් තෝරා ගැනීම, තම වයසට ගැළපෙන මිතුරන් ඇසුරු කිරීම, සොරකම් වංචා හා හිංසාකාරී ක්‍රියාවන්ගෙන් වැළකීම ළමා යුතුකම්. මීට අමතරව සමිති සමාගම් කටයුතු වලට සම්බන්ධ වීමට ඔබට අයිතියක් තියෙනවා. ඒ යටතේ තම හැකියාවන් වර්ධනය කර ගැනීමත් සමාජ සංවර්ධනයට සහාය වීමත් ඔබේ යුතුකම්. නිසි රැකවරණය ලැබීම ඔබේ අයිතිවාසිකමක්. ඒ යටතේ මව්පිය වැඩිහිටියන්ට ගරු කිරීම හා අවනත වීමත්, හැකි සෑම විටම ඔවුන්ට සහාය වීමත් ඔබේ යුතුකම් වෙනවා. මේ අනුව සෑම අයිතිවාසිකමක්ම හා බැඳී යුතුකම් රැසක් ඇති අතර ස්වකීය අයිතිවාසිකම් භුක්ති විඳිමින් තම යුතුකම් මනාව ඉටු කිරීමට වග බලා ගැනීමට පුතාලා යොමු විය යුතුයි. ළමා අයිතිවාසිකම් පිළිබඳව කොතරම් කතා කළත් මෙම අයිතිවාසිකම් නොලැබී යන සහ විවිධ වද හිංසාවන්ට ලක්වන දරුවන් ලොව පුරා වගේම අපේ ලංකාවෙත් ඉන්නවා. අපි බලමු පුතේ, දරුවන්ට සමාන අවස්ථා අහිමි වීමටත් විවිධ පීඩාවන්ට ගොදුරු වීමටත් බලපාන කරුණු. ඒ යටතේ මව්පියන්ගේ වෙන්වීම. සමහර දරුවන්ගේ දෙමව්පියන් නීත්‍යානුකූලව වෙන් වෙලා මිය යාම, මව හෝ පියා යන දෙදෙනාම මිය යාම වැනි තත්ත්වයන්. රැකියා සඳහා විදේශගත වීම. මීට අමතරව සිරගත වීම. සමහර දෙමාපියන් මත්ද්‍රව්‍ය වලට දැඩිව ඇබ්බැහි. මීට අමතරව දරුවන් කෙරෙහි දක්වන අවධානය හා සැලකිල්ල අඩු බව. දරිද්‍රතාවය. එහෙම නැත්නම් දිළිඳු බව. මෙන්න මෙවැනි හේතු දරුවන්ට සමාන අවස්ථා අහිමි වීමටත් ඔවුන් විවිධ පීඩාවන්ට ගොදුරු වීමටත් හේතු වෙලා තියෙනවා. අපි දැන් බලමු ළමා අයිතිවාසිකම් ආරක්ෂා කර දීමට ලංකාව තුළ ක්‍රියාත්මක වන ආයතන මොනවද කියලා. ඒ යටතේ පළමුවෙන්න ජාතික ළමා ආරක්ෂක අධිකාරිය. ඊට අමතරව පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ළමා හා කාන්තා කාර්යාංශය සහ ශ්‍රී ලංකා පොලිසිය. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ළමා හා කාන්තා කාර්යාංශය මෙන්ම ශ්‍රී ලංකා පොලිසියද ශ්‍රී ලංකාව තුළ ළමා අයිතිවාසිකම් ආරක්ෂා කර දීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ආයතන වෙනවා. අපි දැන් බලමු ප්‍රාදේශීය මට්ටමින් දරුවන් හා පවුල් සඳහා සේවා සපයන රාජ්‍ය නිලධාරීන් පිළිබඳව. මෙහි වගුවක් සඳහන් වෙනවා, ඔබට පෙනෙනවා ඇති. එහි පළමු වන තීරුව තනතුර සඳහන් වෙලා තියෙනවා. දෙවන තීරුවේ කාර්යාලයත් තුන්වන තීරුවේ සපයනු ලබන සේවාවත් සඳහන් වෙලා තියෙනවා. ඒ යටතේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සිදු කරනු ලබන සේවාවන් යටතේ දරුවන්ගේ අයිතීන් හා අදාළ සියලු සේවාවන් හා සම්බන්ධීකරණ සහායන් ලබා දීම. ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරී සේවය කරන කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සපයනු ලබන සේවාව දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධ ගැටලු විමර්ශනය හා සහාය ලබා දීම. මුල් ළමාවිය සංවර්ධන නිලධාරී, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
පෙර පාසල් අධ්‍යාපනය හා අනෙකුත් මුල් ළමාවිය සඳහා අදාළ සේවාවන් ලබා දීම. ළමා හා වනිතා කටයුතු අමාත්‍යාංශයේ උපදේශන නිලධාරී සේවය කරන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේමයි. ළමයින් හා කාන්තාවන් සඳහා අවශ්‍ය උපදේශන සේවාවන් ලබා දීම. මීට අමතරව පුතේ සමාජ සේවා නිලධාරී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නිරත වෙලා ඉන්නවා. දරුවන්ට අදාළ වන පරිදි රජයේ විශේෂ සමාජ සුබ සාධන සේවා සැපයීම. මේ අනුව ඔබට යම් අදහසක් ලැබෙන්නට ඇති ලංකාවේ ප්‍රාදේශීය මට්ටමින් දරුවන් හා පවුල් සඳහා සේවා සපයන රාජ්‍ය නිලධාරීන් පිළිබඳව. ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයේ පාඩමේ පළමු කොටස යටතේ ප්‍රජාතන්ත්‍රවාදය හඳුනා ගැනීම, පවුල තුළ හා පාසල තුළ ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ හඳුනා ගැනීම, ළමා අයිතිවාසිකම් පිළිබඳව විෂය නිර්දේශයට අදාළ සියලු කරුණු සාකච්ඡා කරනු ලැබුවා. මෙම පාඩමේ දෙවන කොටසින් චිත්ත වේග හා නායකත්ව ගුණාංග පිළිබඳවත් ප්‍රජාතන්ත්‍රවාදී ජීවන ක්‍රමය පිළිබඳවත් ඉගෙන ගනිමු. පුතාලා සෙත් එඩියුකේෂන් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ්ස් කිරීමෙන් ඔයාලට ඉදිරි පාඩම් ලබා ගන්න පුළුවන්. ඔයාලා හැමෝටම සුබ දවසක්.